කාශ්‍යප මහරහතන් වහන්සේ ලස්සන අදිෂ්ඨාන හතක් කළා. 1. මා පිරිනිවන් පෑ පසු මාගේ දේහය කුණු වෙන්නේ නැතුව, නරක් වෙන්නේ නැතුව, ජරාවටපත් වෙන්නේ නැතුව මෛත්‍රී බුදුහාමුදුරුවන්ටත් මේ දේහය මේ විදියටම දකින්නට ලැබේවා. 2. මා පිරිනිවන් පෑ පසු මාගේ දේහේ හතර පැත්තේ දල්වන පහන් හතර මතු මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙනතුරු නොනිවේවා. 3. මා පිරිනිවන් පෑ පසු මාගේ දේහයට දක්වන පුෂ්පෝපහාර, ඒ කියන්නේ මල් මතු මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙනතුරු පරනොවේවා. 4. මා පිරිනිවන් පෑ පසු මාගේ දේහයට දක්වන සුවඳ දුම්බල, අද කියන හඳුන් කූරුවල සුවඳ, ඒ සුවඳ මෛත්‍රී බුදුහාමුදුරුවන්ටත් ඒ විදියටම දැනේවා. 5. මා පිරිනිවන් පෑ බව අසා අජාසත් රජුරෝ කම්පා වෙනවා ඒකාන්තයි. ඒ නිසා අජාසත් රජුරෝ මාගේ ශ්‍රී දේහය වැඳ පුදාගෙන ගිය පසු මාගේ දේහේ තන්පත් කියලා තියෙන මංජුසායක මිනි පෙට්ටිය ඉබේටම වැසේවා. 6. මේ කුක්කුට සම්පාත පර්වතයටවත් මගේ ශ්‍රී දේහයටවත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේට ඇර වෙන කිසිම කෙනෙකුට හිරිහැරයක් කරන්න නොහැකි වේවා. අන්තිමේක 7. 7 වෙනි අදිෂ්ඨානය මාගේ ආදාහන පූජෝත්සවය මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අත උඩම මාගේ ආදාහන පූජෝත්සවය සිද්ධ වේවා. මේ අදිෂ්ඨාන 7 මේට අවුරුදු 2567කට කලින් කුක්කුට සම්පාත පර්වතයේ ළඟදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් පින්නතුනි සිද්ධ කළා. තාමත් මතක තියාගන්න, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය ඉන්දියාවේ කුක්කුට සම්පාත පර්වතයේ ඇතුලේ ඒ විදියටම විරාජමානව පින්නතුනි බබලනවා. දෙවියන්ගේ බඹුන්ගේ ඒ පුද පූජා සත්කාර මැද උන්වහන්සේගේ දේහේ තාමත් පින්නතුනි තැන්පත්ව තියෙනවා. මෙහෙම කියනකොට කොහොම හරි කමක් නැහැ පින්නතුනි ගිහිල්ලා බලන්න හිතෙනවා. ඔච්චර ලස්සන ශරීරයක්ද දේහයක්ද පින්නතුනි බුදුහාමුදුරු වගේම මේ ශාසනයේ ලස්සනම සාමින් වහන්සේ. අපි මුලින් කිව්වාගේ අඟල් 2යි බුදුහාන්ට වැඩි උසින් අඩු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ වගේ උපදිනකොට පුරුෂ ලක්ෂණ 7ක් පින්නතුනි ශරීරයේ තිබ්බා. උන්වහන්සේ පිරිනිවන් පෑවට තාම ආදාහනය කළේ නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්නතුන් කවුරුත් දන්නව ජීවමාන කාලේ වැටුණු උන්වහන්සේගේ දන්ත ධාතුවක් අදත් බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයේ පින්නතුනි තාමත් තැන්පත්ව තියෙනවා. මං හිතන්නේ වසරකට වරක් උන්වහන්සේගේ දන්ත ධාතුව රැගෙන පින්නතුනි මිනිස්සුන්ට වන්දනා පිණිස ප්‍රදක්ෂිනා කරනවා. බොහෝ දිනකට පින්නතුනි වන්දනාමාන කරන්න. අපි හරි වාසනාවන්තයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය ඉන්දියාවේ තියෙද්දී උන්වහන්සේ ජීවමාන කාලේ තිබුණු